ආයුබෝවන්. ඉස්සර වගේ නෙවෙයි දැන්. මේ ලෝකේ හරි ඉක්මනට වේගයෙන් දවසින් දවස ගෙවිලා යනවා. සිංහල, බෞද්ධ, ජාති ආගම් ભેදකින් තොරව අපි හැමෝම බලාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට අවුරුද්දක් ඉවර වෙලා තව අවුරුද්දක් උදා වෙනකම්. ඉතින් ජාති ආගම් ભેද කුලමල කතන්දර කොහොම වුණත් හැමෝම හරි ආසයි අලුත් අවුරුද්දට. ඒකට ආගම් ભેදයක්, ඒකට ජාති ભેදයක් නෑ. ඉතින් මම මේ කතා කරන වෙලාවටත් තව හෝරා කීපයක් විතරයි සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ. ඒක ලෝකේ කොයි කොනක හිටියත් අපි හැමෝම හරි ආදරෙන්, හරි උනන්දුවෙන්, හරි සතුටින් සහ එකමුතුකමින් සමරනවා. ඉතින් ඒ එකමුතුකමින් සමරන සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තව තියෙන්නේ හෝරා කීපයයි. ඉතින් හෙට දවස කියලා කියන්නේ අපි හැමෝම අපේක්ෂාවෙන් අලුත් බලාපොරොත්තුත් එක්ක නැවුම් ප්‍රාර්ථනා එක්ක පටන් ගන්න ඉන්න දවසක්. සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගමන් කරන ඒ කාල සීමාව, ඒ කාල හෝරාව දවස් 365ක්. දවසින් දවස කෙවිලා මේ දවස් 365 හරියටම ඉවර වෙන්නේ අද. එතකොට හෙට කවද්ද? හෙට අලුත් දවසක්. හෙට අලුත් අවුරුද්දක්. සිංහල මාස ක්‍රමයට අනුව අවුරුද්ද පටන් ගන්න හෙට. ඉතින් අපි හැමෝම දැස් දල්වාගෙන බලාගෙන ඉන්න මේ මොහොත හෙට උදා වෙනවත් එක්කම අපි මේ උදා වෙන දවස පටන් ගන්නේ හැමෝම එකට. ලෝකෙ කොයි කොනක කොයි කෙලවරක හිටියත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කියලා කියන්නේ අපි නවසඳර බලන එකේ ඉඳලා රැකී රක්ෂා බලා පිටත් යාම දක්වාම සියලු චාරිත්‍ර වාරිත්‍ර එකින් එක අවසන් කරන්න එකට. එක මොහොතක ආරම්භ කරලා එක මොහොතක අපි අවසන් කරනවා. ඉතින් අපි හැමෝම තනියෙන් නෙවෙයි. ලෝකෙ කොයි කොනක හිටියත් අපි හැමෝම එකට එකතු වෙලා එකම වෙලාවකදී අපි දන්නේ නැහැ, සමහර අය ගැන දන්නේ නැහැ. අපි නෑදෑකමක්වත් නැහැ. අපි හිතවත්කමක්වත් නැහැ. ලංකාවේ ඒ කෙළවරේ ඉන්න අය, මේ කෙළවරේ ඉන්න අය, ලෝකේ ඒ කෙළවරේ ඉන්න අය, මේ කෙළවරේ ඉන්න අය අපි හැමෝම එකට එකතු වෙලා මේ ලස්සන සිංහල අලුත් අවුරුද්ද සමරනවා. ඉතින් අපි හැමෝම එකම වෙලාවකදී කිරි උතරනකොට, එකම වෙලාවකදී අපේ අම්මලා, අපේ ආච්චි අම්මලා එකතු වෙලා ලිපගිනි මොලවනකොට අපි හැමෝගෙම හිත ඇතුලේ තියෙන්නේ හරි අවංක පූජනීය ප්‍රාර්ථනාවක්. ඉතින් ඒ ප්‍රාර්ථනා සියල්ල එකවර සියලු දෙනා එකතු වෙලා ප්‍රාර්ථනා කරනකොට එතන කොයිතරම් ලොකු හයියක් ඇද්ද? ඉතින් එහෙනම් ඒ ප්‍රාර්ථනා සියල්ල මට වගේම ලෝකවාසී ඔබ සියලු දෙනාටම එක වගේම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම අලුත් අවුරුද්දේ අලුත් ප්‍රාර්ථනාවක් විදිහට ඔයාලට අරගෙන යනවා. සමහරට අපි පහුගිය අවුරුද්ද ගැන චුට්ටක් මතක් කරගෙන හිටියොත් අපේ හිත රිදෙන්නේ නැති, අපි අඬන්නේ නැති, සමහරලාවට රහසේ කඳුළු පිසදා ගන්න නැති, එහෙම නැත්නම් අපි කෑ ගහන්න නැති, බැන ගන්න නැති, ඒ මොන දේ වුණත් ඒ සියල්ල අතීතයට බාරයි. හෙට දවස අලුත් දවසක්. මේ අලුත් දවසේ නැවුම් බලාපොරොත්තු, නැවුම් ප්‍රාර්ථනා එක්ක ආයි අපි හමු වේවි. සමහරලාවට අපි නොදැක්ක වගේ ගිය අය එක්ක කතා කරන්න වෙයි. අමතක කරන්න එපා. එහෙම අයට හිනාවකින් හරි සංග්‍රහ කරන්න මතක තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉඳපු සහ අලුතෙන් එකතු වෙච්ච හැමෝටම දසුන් සර් YouTube නාලිකාව හරහා සුබම සුබ නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි හෙටත් හමු වෙමු අලුත් දවසක අලුත් නැවුම් බලාපොරොත්තු එක්ක. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.